සාදු සාදු සාදු. අදත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කර සිරි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා බුද්ධ කාලයේ හිටපු ළඟ හිටපු බුදුහාඳුරන් සමගම හිටපු ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි මේ වක්කලි ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ වක්කලි ස්වාමින් වහන්සේට දේශනා කළ ධහමක්. ඒ ධහම තුල තියෙනවා මෙන්න මෙහෙම ගාථා පාඨයක්. අපේහි වක්කලි කින්තේ ඉමිනා පූතිකායේන යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර වදාළ මේ ගාථා පාඨය ඒ වක්කලි හාමුදුරුවන්ට දේශනා කරාට බුදුරජාණන් වහන්සේගේ ධහම පවතින තාක්කල් සියලුම දෙනාට මේ ධර්මය වළංගුයි. අපිට සියලු දෙනාටම ඒ ආකාරයටමයි කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ඒ ගාථා පාඨය තුලින් කියවෙන්නේ කොයි වගේ දෙයක්ද කියලා අපි පොඩි විමසා බැලීමක් සාකච්ඡා කිරීමක් කරමු. මේ බුදුරජාණන් වහන්සේගේ තිබුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. ඒ උතුම් ගති වලට අමතරව දේහ ලක්ෂණ වල තිබුණා පුරුෂ ලක්ෂණ හැටියට අනිත් අයට නොපිහිටන ඊතා උතුම් කෙනෙකුට පවතින ශාස්ත්‍රූවරයෙකුට විතරක් උරුම වෙන මෙන්න මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සම්පූර්ණ වෙච්ච කෙනෙක් තමයි අපේ මේ බුදුරජාණන් වහන්සේ. මේ වක්කලි හාමුදුරුවෝ මේ බුදුහාමුදුරන්ගේ මේ ශරීර දිහා බලාගෙන මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල ලස්සන බලමින් වැඳුම් බිඳුම් කරමින් බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා වාසය කරන්න ගත්තා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට තේරුම් ගියා. බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත විදියට බුදුරජාණන් වහන්සේට තේරුනේ මේ වක්කලි හාමුදුරුවන්ට මේ නිවන මේ සාක්ෂාත් කරගන්න බැරි වෙන ප්‍රධානම හේතුව වෙන්නේ මේ බුදු රුව ගැන විතරක් ආලය කළා ආදරයෙන් සතුටෙන් මේ ගැන බලා හොයාගෙන ඉන්න එක විතරයි කළේ. තමන් තුල පවතින මේ ඇතුළාන්තය තුල සිද්ධ වෙන මේ ක්‍රියාකාරකම් කිසිවක් ගැන වක්කලි හාමුදුරුවෝ ඒ වෙනකොටත් දැනගෙන හිටියේ නැහැ, ක්‍රියාත්මක කළෙත් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මෙතනදී කිව්වේ මේ අපේහි වක්කලි කින්තේ ඉමිනා පූතිකායේන. වක්කලි මේ දි รา යන මේ කය තුල බුදුන් නැහැ. මේ දි รา යන ශරීර කූඩුව තුල බුදුන් හොයන්න සූදානම් වෙන්න එපා. මේ දි รา යන ශරීර කූඩුව තුල බුද්ධ කියන තත්වයක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට කිව්වේ කින්තේ ඉමිනා පූතිකායේන මේ දි รา යන කය තුල බුදුන් නැති බවයි. එහෙනම් කොතනද මේ බුද්ධ කියන தত্ত্বය හොයාගන්න පුළුවන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හේතුඵල ධම හේවත් මේ පටිච්ච සමුප්පාද ධම තුලයි මේ බුද්ධ කියන தত্ত্বය උදා කරගත හැකි වන්නේ, බුද්ධ කියන தত্ত্বයට පත්‍ය හැකි වන්නේ කියන එකයි මේ ගාථා පාඨයෙන් කිව්වේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. යමෙකු මේ පටිච්ච සමුප්පාදය කියන මෙන්න මේ ක්‍රියාවලිය පසක් කොට දැන දැකගත්තොත් සෝ ධම්මං පස්සති. අනොහු මේ ධම දැකගත් කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හේතුඵල ධම හේවත් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය හරියටම පසක් කොට දැන දැකගත්තොත් අන්න එවැනි කෙනෙකුට පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ ධම දැක ගන්න. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පටිච්ච සමුප්පාදයට අනුව ක්‍රියා කරලා මේ ධම දැන දැකගත්තොත් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. අන්න ඔහු ධම දැකගත්තොත් යෝ ධම්මං පස්සති
අන්න ඒ ධර්මය පසක් කොට දැන දැකගත්තොත් යම් කෙනෙක් සෝමම් පස්සති. මෙන්න මේ නිවන් මඟ අන්න ඔහු තමයි හෙලිපෙහෙලි කරගන්නේ, උදා කරගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වක්කලී හාමුදුරුවන්ට දේශනා කර දහම අපි කාටත් එදාටත් අදටත් වළංගු ධර්මතාවයක් බව හොඳටම තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන ජීවමාන ශරීරය තුලවත් මේ බුද්ධ කියන தত্ত্বය නැති බව එදා මේ ගාථා පාඨයෙන් කියවෙන විදියට තේරුම් ගන්න කෙනෙකුට හැකියාව තියෙනවා නම් අද මේ සතර මහා ධාතු වලින් හැදිච්ච මේ ගල් පිළිම වලින් සකස් වෙච්ච බුදු පිළිරුවකට වැඳ ඉඳලා නිවන් දැකිය හැකිද? එක ප්‍රශ්නයක්. දෙවැනි එක තමයි මේ සියලු දෙනා නිවන් දැකීම උදෙසාමද මේ පිළිම වලට වන්දනාව කරන්නේ. හුඟක් දෙනෙකුට මේක මේ වන්දනා කරන අයට මේ කියන ප්‍රකාශය තුලින් පොඩි රිදවීමක් ඇති වෙයි. නමුත් වැරදි ආකාරයට මේ තේරුම් ගන්න එපා. ගල් පිළිමයක් කියලා මේ පහත් කිරීමක්, පරිභව කිරීමක්, වැරද්දක්, දෝෂයක් කියනව නෙමෙයි. ජීවමාන වූ බුදුරජාණන් වහන්සේ තුලවත් බුද්ධ කියන தত্ত্বය උදා කරගන්න බැරි බව මේ ගාථා පාඨයෙන් කියවෙන්නේ. එහෙනම් අපි මේ පිළිම වන්දනා කර මේ බෝධි පූජා කර ඉඳලා අපිට මේ නිවන දැක ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන ඔබ පොඩ්ඩක් විමසා බලන්න. එහෙනම් බුදුන් ආමුදුරුවන්ගේ ධර්මය තුල තියෙන මේ සියලු දේවල් අපි දැන දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ එදා බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේ මේ අනුදැන වදාළ මේ පටිච්ච සමුප්පාද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගත්ත මේ හේතුඵල ධර්මතාවය හරියට ඕනම කෙනෙකුට නිවැරදි විදියට දැන දැක ගැනීමට හැකි වුණොත් අන්න එවැනි කෙනෙකුටයි මේ ධර්මය දැන දැක ගන්න පුළුවන් වෙන්නේ, මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි කල යුතු වන්නේ මේ නිවැරදි ගමන් මඟ තෝරගන්න නම් බුදුරජාණන් වහන්සේ එදා දේශනා කර වදාලා මේ ධහම දැන දැක ගන්න නම් කල්යාණ මිත්‍රයෙක් හොයා ගන්න ඕන. කවුද මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ? අපිට මේ හිරේ ගෙදරක විලංගු වැටිච්ච වෙලාවට බේර ගන්න ඉන්න කෙනෙක්, ණයක් වෙච්ච වෙලාවකට මුදල ගෙවලා බේර ගන්න ඉන්න කෙනෙක්, කෑම ටිකක් කන්න නැති වෙලාවට කෑම ටිකක් ගෙනල්ලා දාන කෙනෙක්, ඒ කිසිම කෙනෙක් නෙවෙයි මේ කල්යාණ මිත්‍රයා කියන්නේ. මේ කෙලෙස් හදන දහමේ තුලින් මේ කෙලෙස් නිර්මාණය වෙන බව පෙන්වා දීලා මේ කෙලෙස් වලින් මුදවා නිදහස් කර ගැනීමට පාර පෙන්වා දෙන කෙනායි මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර ධර්මතාවයට අනුව කල්යාණ මිත්‍රයෙක් හොයා ගන්න වෙනවා පළමු කොට. මේ කල්යාණ මිත්‍රයා මොනවද අපිට කියලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ නිවන් දැකීමට දේශනා කරපු උපකාරී වන මේ සිරි සද්ධර්මය කල්යාණ මිත්‍රයාගෙන් අසා දැනගන්න ඕන. කල්යාණ මිත්‍රයා දේශනා කරනවා, අපි මේක ශ්‍රවණය කරන්න ඕන. පිරිසිදු සිරි සද්ධර්මය, නිවන් දැකීමට උපකාරී වන ධර්මය. එහෙම නැතුව මේ දේශපාලන කතා කළා, කාලීන වශයෙන් ගම්වල සිද්ධ වෙන සිදුවීම් දේවල් ගැන කතා කළා. ඒ කිසිම දෙයකින් මේ නිවන නම් සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් අපි හොයාගෙන, කල්යාණ මිත්‍රයා තුලින් මේ සිරි සද්ධර්මය අපි අසා දැනගෙන, මෙන්න මේ දැනගත්ත සිරි සද්ධර්මය තුලින් අපි අනිවාර්යයෙන්ම මේ කල්යාණ මිත්‍ර සේවනයයි සිරි සද්ධර්මයයි තුලින් අපි දැනගන්න ඕන අපි මානසිකාර්ය, අමනසිකාර්ය, යෝනිසෝ මනසිකාර්ය, අයෝනිසෝ මනසිකාර්ය කියන මෙන්න මේ හතර ගැන මේ ධහම තුල ඇතුළත් මේ ධර්මයේ සියල්ලගෙම මේවා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරි සද්ධර්මය තුල මානසිකාර්යයත් අමනසිකාර්යයත්, මානසිකාර්ය කරනවා කියන්නේ මනසෙන් යම් දෙයක් ක්‍රියාත්මක කිරීම, අමනසිකාර්ය කියන්නේ මනස මෙහෙवला ක්‍රියාත්මක කරන්න බැරි ඔය මංගල් වෙච්ච වගේ කෙනෙකුට ඒ කටයුත්ත කරන්න බැරුව යනවා. එතකොට යෝනිසෝ මනසිකාර්ය කියන්නේ හොඳ නරක හොඳට තේරුම් අරගෙන
6-4 ගැන අවබෝධයක් ඇතුව කටයුතු කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ ජීවත් වෙලා ඉන්නකම් කරන්නම් වාලේ හොඳ නරක දෙකම අපි කරගෙන යෑම හිවක් බවක් නැතුව කටයුතු කිරීම අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මේ ධම්ම පටිපදාව කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කටයුතු කරන කෙනෙකුට ඊළඟට ඇති වෙන ක්‍රියාකලාපයක් ක්‍රියාදාමයක්. එහෙනම් කල්යාණ මිත්‍ර සේවනයත් සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීමත් කියන මෙන්න මේ ආකාර හතර පිළිවෙලින් කරගෙන යනවා නම් යම් කිසි කෙනෙක් මෙන්න මේ කෙනාට තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය ඊට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ක්‍රියාත්මක කිරීමට හැකි වෙන්නේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන දේ තියෙන්නේ ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයෙකුට පමණයි. ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ බුදුහාමුදුරුව නිවන් දැකීමට උපකාර වන මේ සිරි සද්ධර්මය මේ කණෙන් අහලා ශ්‍රවණය කරපු කෙනා ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයා. මෙන්න මේ ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයෙකුට හැකියාව තියෙනවා මෙන්න මේ පැහැදිලිවම බුදුහාමුදුරුව දේශනා කර මේ සිරි සද්ධර්මය තුලින් තමන්ගේ ගමන් මඟ නිවන කරා යොමු කර ගැනීමට. එයට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන විට එයා නිවැරදි ගමන් මගට වැටෙනවා, නිවැරදි පාරකට වැටෙනවා. මෙන්න මේ පාර තමයි ධම්මානුධම්ම පටිපදාව. මේ ධම්මානුධම්ම පටිපදාව කියන්නේ අපි තව පැත්තකින් කිව්වොත් මේ සමුදය නිරෝධය කිරීම කෙටියෙන්ම. තමා තුළට ඇතුළු වෙන සියලු දේ හොඳ දේ නම් කුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ඇතුළට ගැනීමත්, අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් බැහැර කිරීමත්. මෙන්න මේක තමයි සමුදය නිරෝධය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධය ධම්මං. යම් කිසි දෙයකින් වැරදි දෙයක් කුසලය පරිහානියටපත් වෙලා අකුසලය වඩා වර්ධනය වෙන දෙයක් නම් එය කරන්න ඕන රෝධක ගහ මේ ඇතුළාන්තය තුල රවුම් ගැහිම වෙනුවට මෙය නිරෝධ කළා අවසන් කරලා දැමීම. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ මේ සමුදය නිරෝධය කියන ධර්මතාවය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ සමුදය නිරෝධයමයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන්නේ සමුදය වීම, නිරෝධ සත්‍ය, නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ නිරෝධය. එතකොට සමුදය නිරෝධය මේ හතරකට බෙදලා කිව්වත් ධම්මානුධම්ම පටිපදාව කියලා කිව්වත් ඔය කෝකෙන් කිව්වත් අපිට සිද්ධ වෙන එකම දේ තමයි මේ සමුදය නිරෝධය වීම තමයි මේ තුල සිද්ධ වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. අපි ඇතුළාන්තය පිරිසිදු කරගන්න 6 දොරින් ඇසත් කනත් නාසයත් දිවත් කයත් මනත් කියන මේ 6 දොර තුලින් මේ ඇතුළාන්තයට අරමුණු සංඥා හිතුවිලි මුළු දවස පුරාම අපි තුලට ඇතුළු වෙනවා. මේ ඇතුළු වෙන සියලුම සංඥා හිතුවිලි අරමුණු අපි කල යුත්තේ කුමක්ද? අපි මේ සංඥා හිතුවිලි අරමුණු සියල්ලම අපි හැම විටම කල්පනා කරලා කරන්න ඕනේ වැරදි දෙයක් නම් අපි තුලට ආපු හිතුවිල්ල වැරදි දෙයක් නම් එය ඇතුළාන්තයේ රෝධ ගහමින් ඇතුළාන්තය තුල රවුම් ගැහිමෙන් ඇතුළාන්තයට මනෝමය කායට තැම්පත් කර ගැනීමේ ක්‍රියාවලියට බැහැරව මෙය නිරෝධ කර දෙමීල. ඇතුළාන්තයට එන වැරදි සිතුවිල්ලක් නම් හැම විටකම මෙය නිරෝධ කිරීම තමයි අපි කළ යුත්තේ. සමුදය ඌදය එතනම නිරෝධ කරන්න. මේක කරන්න ඕන කොයි වෙලේද? පච්චුප්පන්නංචයෝ ධම්මා තත්ත විපස්සති. අද ඊයේ වෙච්ච එක අද කරන්න බෑ. අද ගිය අවුරුද්දේ වෙච්ච එක අද මේ මොහොත තුල අපි තුලට මේ ඇතුළු වෙන මොනම හෝ ආකාරයක සිතුවිල්ලක් සංඥාවක් අරමුණක් තිබුණත් එය සමුදයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ සමුදය වූ සිතුවිල්ල සමුදය වූ මොහොතෙම නිරෝධය කළ හැකි නම් අන්න ඒක තමයි ඔය එදා කොණ්ඩඤ්ඤ තාපසතුමාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධය ධම්මං. මෙන්න මේ සමුදය නිරෝධය කළ යුත්තේ වර්තමාන මොහොතකමයි
හැම විටකම අතීතයේ ගෙවි ගොස් අවසానයි අනාගතය තවම උදා වුණෙත් නැහැ වර්තමානය තුලදී අපි තුලට එන මේ සමුදය වන සියලු දේ කෙලෙස් හැටියට ඇතුළාන්තය රෝධ ගැහුවොත් රවුම් ගැහුවොත් මේ තුලින් අපි වින්දනයකට ලක් කරොත් වින්දනයක් කරොත් අපිට වෙන්නේ මෙය අනුසය හැටියට ආපු දේ ආසය හැටියට මේ මනෝමය කාය තුල තැම්පත් කරනවා. එතකොට කෙලෙස් පොදිය ලොකු වෙනවා, වැඩි වෙනවා, තව තවත් කෙලෙස් එකතු වෙනවා. එහෙනම් මේ ඇතුළු වන සියලුම අරමුණු සංඥා සිතුවිලි සියල්ලම ඇතුළාන්තය තුල රෝධ ගැහිීමෙන් වැළකීලා මෙය උපාදානීය කිරීමෙන් අයින් වෙලා මෙය නිරෝධය බවට පත් කිරීම තමයි සමුදය නිරෝධය කියන්නේ. මෙය කළ හැකි දේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ එකම ධර්මතාවය මේ ආනපාන සති සමාධි භාවනාව. මේ ආනපාන කියලා කියන්නේ මේ ඇතුළාන්තයට එන වැරදි දේවල් ඉවත් කිරීම පාන, හොඳ දේවල් ඇතුළට ගැනීම ආන. කුසලය වඩා වර්ධනය වෙනව නම් එය ආන කරන්න, අකුසලය වඩා වර්ධනය වෙනව නම් එය පාන කරන්න. මේ ආනපාන කළ යුත්තේ කුමන විදියේ ආකාරයකටද කියලා බුදුරජාණන් වහන්සේ මෙතනම දේශනා කරනවා. සති සමාධි භාවනාව. සති කියන්නේ හේතුඵල ධම කියන අච්චුවට මේක බහා ගලපන්න ඕන. හේතුඵල ධම කියන අච්චුවට දාලා බලන්න ඕන මේකෙන් මට කුමක් වෙයිද? මේකෙන් මට කුමක් වෙයිද? මේකෙන් මගේ අකුසලයේ වර්ධනය වෙනවද? මේකෙන් මගේ කුසලයේ වර්ධනය වෙනවද? අකුසලයේ වර්ධනය වෙනව නම් ප්‍රහාණය කරන්න බැහැර කරන්න, කුසලයේ වර්ධනය වෙනව නම් ඇතුළට ගන්න ආන කරන්න. මෙන්න මේකයි හේතුඵල ධම කියන්නේ. මේ සති කියන්නේ හේතුඵල ධම. එතකොට ආනපාන කළ යුත්තේ මෙන්න මේ හේතුඵල ධමයට බහා ගලපා මෙන්න මේ ණය වෙනව නම් එය අත්හරින්න, ණය නැතිව මෙය විනය බවට පත් කළ හැකි නම් එය ඇතුළට ආන කරගන්න. එතකොට ආනපාන සති සමාධි භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ ධර්මතාවය. මෙන්න මේ ආනපාන සති සමාධි භාවනාවක් තුලින් පමණක්මයි මේ නිවන සාක්ෂාත් කරගන්න හැකි වෙන්නේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආනපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. මෙන්න මේ එකම ධර්මතාවය මේ ආනපාන සති සමාධිය පමණක්මයි කියන එකයි බුදුරජාණන් වහන්සේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ චචග්ග සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. මේ එකම ධර්මතාවය හැටියට පෙන්වා වදාළේ මෙන්න මේ ආනපාන සති සමාධි භාවනාව. එතනින් පස්සේදී මොකද වෙන්නේ? ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. මේ එකම ධර්මතාවය නිතරම භාවිතයට ගන්න, බහුලව කටයුතු කරන්න, මේ සම්බන්ධව සාකච්ඡා කරන්න, විශ්ලේෂණය විමර්ශනය කරන්න කියන එකයි මේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණන්තු. තමා තුළ ඇති වෙන මේ සතර සතිපට්ඨානය. එතනත් සති කියලාමයි කියන්නේ. සති කියන්නේ එතනත් හේතුඵල ධමයට අනුව තමයි වෙන්න ඕන. කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ තමාගේ බඹයක් පමණ වූ මේ ශරීරය තුල 36 ආකාරයකට ක්‍රියාකාරකම් සිද්ධ වීමක් වෙනවා. ක්‍රියාකාරකම් 36ක්. ඒකට කියනවා කායේ කාය. චචග්ග සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ දේශනා කරලා තියෙනවා කායේ කාය. මෙන්න මේ කායේ කාය තුලින් ඇතිවෙන කෙලෙස් අණු සියල්ලම ප්‍රහාණය කළා, වෙන් කළා හරින්න පුළුවන් මට්ටමකටපත් වෙනවා මේ ආනපාන සති සමාධිය තුලින්. කායේ කායානුපස්සී විහෙරති. මේ අණු ප්‍රහාණය කළා, වෙන් කරලා හරිනක තමයි කායේ කායානුපස්සේ මේ ක්‍රියාකාරකම් 36න්ම. මොකද එතකොට වෙන්නේ? වේදනාසු වේදනානුපස්සී විහෙරති. ආන වේදනාවේ සුවයක් දැනෙන්න ගන්නවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මේ වේදනා තුල අපි රැඳිලා හිර වෙලා තිබීමෙන් මිදී නිදහස් වෙනකොට ලැබෙන සුවය ඒක නිර්ාමිෂ සුවයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ නම් කරේ. අර තුනම ආමිෂ සුවය. මෙන්න මේ ආමිෂ සුවයෙන් මිදිලා නිර්ාමිෂ සුවයටපත් වීම තමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති. අන්න එතකොට අපි තුල එන සිතුවිලි ධාරාව
චෛතසිකයන් සියල්ලම අපිට හිතට පහළ වෙන සියලු දේවල් ඒ සියලු හිතට පහළ වෙන අනු චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති. හිතට පහළ වෙන සියල්ල හිත තුල රෝද ගහලා රවුම් ගහලා අතුලාන්තයේ කැරකිලා මනෝමය කායේ තැම්පත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා සියල්ල ප්‍රහාණය කළා වෙන් කළා හරිනවා මේ සිතුවිලි ධාරාවෙම. චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති වෙනව නම් යම් කිසි කෙනෙක් ඔහු තුල සිද්ධ වෙන එකම දේ තමයි ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ආන ධර්මය තුල සුවයක් දැනෙන්න ගන්නවා. ධම්මේසු කියන්නේ ධර්මයෙන් ලැබෙන සුවය තමයි ඒක. ඒ තුලක් තියෙනවා නම් යම් කෙලෙස් අනුමනව හරි ප්‍රහාණය කළා වෙන් කළා හැරියා අයින් කළාම ඒ සතර ආකාරයෙන්ම මේ ක්‍රියාත්මක වන බඹයක් පමණ වූ ශරීරයේ තුල තියෙන මෙන්න මේ හතර ආකාරයෙන්ම පිරිසිදු වෙනවා හේතුඵල දහමට බහා ගලපා ණය විනයට සසඳා බලා කටයුතු කිරීමෙන්. මේක තමයි කියන්නේ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු කියන්නේ සතර සතිපට්ඨානය පූර්ණය වෙන බව. එහෙනම් අපි දැනගන්න ඕන මේ සතර සතිපට්ඨානය පූර්ණය වුණොත් යම් කිසි කෙනෙකුට මේ සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කරොත් චත්තාරෝ සතිපට්ඨානේ භාවිතෝ බහුලීකතෝ මේ සතර සතිපට්ඨානයේ භාවිතයටගෙන නිතරම මේක නිතරම මේ කටයුතු වල පිහිටා කටයුතු කරන කෙනෙක් වෙනව නම් අන්න එයාට තමයි මේ සත්ත බොජ්ජංගේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු සත්ත බොජ්ජංගේ පරිපූර්ණතු. එතකොට චත්තාරෝ සතිපට්ඨානයේ භාවිතයටගෙන බහුලව කතා කරනකොට මේ ගැන විශ්ලේෂණය කරන්න ගත්තොත් සතර සතිපට්ඨානය ගැන චත්තාරෝ සතිපට්ඨානේ භාවිතෝ බහුලීකතෝ සත්ත බොජ්ජංගේ පරිපූර්ණතු. මෙන්න මේ සත්ත බොජ්ජංගය කියන්නේ භව උදුරා දැමීමට උපකාරී වන බෝධිඅංග 7ක් ගැන. මේ භව උදුරා දැමීමට අවශ්‍ය බෝධිඅංග 7 පූර්ණය වෙන්න නම් සතර සතිපට්ඨානය පූර්ණේ විය යුතුමයි. එතකොට සතර සතිපට්ඨානයේ භාවිතයටගෙන නිතර මේ ගැන සාකච්ඡාව මේ ගැන විශ්ලේෂණය විමර්ශනය කරමින් කටයුතු කරන ශ්‍රුතවත් අරිය ශාවකයෙකුට නම් මෙන්න මේ භව උදුරා දැමීමට උපකාරී වන මෙන්න මේ බෝධිඅංග 7 පූර්ණේ වෙනවා. සතිය, විරිය, ධම්මවිජය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ සත්ත බොජ්ජංගය පූර්ණය වෙනවා නම් යම් කිසි කෙනෙකුගේ මේ සත්ත බොජ්ජංගය පූර්ණය වෙච්ච කෙනෙකුට විතරක්මයි පුළුවන් වෙන්නේ දින්නම් පලානම් අධිගතා හෝති පඤ්ඤා විමුක්ති පරිපූර්ණතු. දින්නම් පලානම් කියන්නේ මේ අවසන් ඵල දෙක අනාගාමී අරියත් ඵල දෙක පූර්ණය වෙනවලු මේ ආකාරයට කටයුතු කරනකොට ඒක තමයි ප්‍රඥා විමුක්තිය කියන්නේ. මේ චේතෝ විමුක්තිය ධාන සියල්ලම අභිභවා එහාට ගියපු උපරිම තැන තමයි මේ සංසාර පැවැත්ම අවසන් කිරීම හෙවත් සමුදය නිරෝධ ගාමිනී පටිපදාවේ කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ වීම ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම යන ක්‍රියාකාරකම් සියල්ල තුලින් වෙන්නේ සත්ත බොජ්ජංගය පරිපූර්ණය වූ කෙනෙකුට අනාගාමී අරිහත් ඵල පූර්ණය වෙලා ප්‍රඥා විමුක්තියටපත් වීම. එහෙනම් අපි කල යුතු වෙන්නේ මේ වක්කලී හාමුදුරුවන්ට දීපු උපදේශය නිවැරදිව පිළිපැදීම තුලින් පමණක්මයි මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ බව බුදුරජාණන් වහන්සේ එදා වක්කලී හාමුදුරුවන්ට දේශනා කර දහම අපි අදටත් අපි සියලු දෙනාටම මේ වළංගුයි මේ ආකාරයෙන්ම කටයුතු කළ යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පාඨය තුලින් අවබෝධ කරගත යුත්තේ. මේ සියලුම දෙනාට මේ දහම් කරුණ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරයක් වේවා කියලා අදිෂ්ඨානය කරමින් සියලු දෙනාටම සුවපත් වේවා සාදු සාදු සාදු